හරිම ලස්සනයි තමයි. ඒ ලස්සන යට තියෙන අවලස්සන ගැන ඒ ලස්සන යට තියෙන යථාර්ථය ගැනනි මම මේ කතා කරන්න හදන්නේ. බැලූ බැල්මට ලස්සනයි. නමුත් ඒ ලස්සන යට අවලස්සන සැඟවිලා තියෙන. ආන්නේ ගැන තමයි මේ කතා කරන්න. ආයිබෝවන් සුබ දවසක්. අදත් සිතුම්වල පැතුම් එක්ක හරිම වැදගත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න හදන්නේ. පට්ට වැදගත්. මේ අපේ රටේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි, ලංකාවේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. මේ කැනඩාවේ ඉන්න මිනිස්සුන්ටත්, ලෝකයේ අනිත් රටවල් වල ඉන්න මිනිස්සුන්ටත් ලෙඩක් හැදෙනවා. ඒකට කියනවා රටගාය කියලා. ඒ කියන්නේ දැන් මේ කැනඩාවේ ආර්ථිකයේ හොඳ නැති වෙනකොට ඒකට විසඳුමක් හැටියට කැනේඩියානුවෝ මෙහි සිටිසන් තියෙන කට්ටිය, මෙහි ඉපදිච්ච කට්ටිය වෙන රටවල් වලට යනවා පදිංචියට. ඒ වගේම ලංකාවේ මිනිස්සු ටිකක් කල් ඉන්නකොට ටිකක් ප්‍රශ්න වැඩි වෙනකොට ජීවිතේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න එකම විසඳුම තමයි කොහේ හරි රටකට පයින් එක කියලා රටවල් වලට යන්න මානසිකත්වය හදාගෙන ඒ සඳහාම මහන්සි වෙලා අන්තිමට රට යනවා. ඕකට කියනවා රටගාය කියලා. ඕක මටත් හැදුනා. ඒ හැදිච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කැනඩාවට ආවේ. හැබැයි එන්න ඉස්සෙල්ලා පිට රටකට පදිංචියට එන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ගණිතය දන්න ඕනේ, එකතු කරන්න, බෙදන්න, වැඩි කරන්න, අඩු කරන්න. බේසික් ගණිතය දන්නවනේ. අන්නේ ගණිතය පාවිච්චි කරලා බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මම හංගල ගහන්නේ නැතුව, හංගන්නේ හංගල ගහන්න නැතුව, නිකන් ණයා යවන්න නැතුව ඇත්තටම දැනගන්න ඕනේ දේවල් අපි ගණිතයත් එක්කම කතා කරලා පිට රටකට ඕනම ලෝකේ ඕනම රටකට යන්න කලින් මිනිස්සෙක් අර රටගාය හැදිලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න කලින් පැන්සලකුයි පෑනකුයි අරගෙන මෙන්න මේ දේවල් ටික හොයලා බලන්න. හොයලා බලලා තමන් රට යනවද නැද්ද කියලා තීරණය කරන්න. මම අන්න ඒකට තමයි උදව් කරන්නේ. ඉතින් මට අනිත් රටවල් වල ආර්ථිකය ගන්න විදිහක් නැහැ. වඩා හොඳයි, මට පහසුයි මේ කැනඩාවේම ආර්ථිකය අරගෙන ඔයාලට තීරුම් කරලා දුන්නාම ඒක උදව් කරගෙන Tamanට තීරණය කරන්න පුළුවන් යනවද නැද්ද, Taman ඉන්න තැන හොඳයිද, මෙහෙමම ඉන්නවද කියලා. නැත්තම් ගිහිල්ලා පට්ට අමාරුවේ වැටිලා එගොඩ මෙගොඩ එන්න බැරුව ගඟේ මැද්දේ හිර වෙලා අර ඔරු පදින එක හබල ගිලිහිලා ගඟ මැද්දේ ඔරුව පෙරලෙනවා වගේ ජීවිතේ විනාශ වෙන එක වළක්වන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. හංගල ගහන්න නැතුව හරියටම ගණිතයෙන් අපි මේ කතා කරන්න හදන්නේ. හරි වැදගත් වීඩියෝ එකක්. ඔයාලගේ ජීවිතේට පට්ට වැදගත්. කවුරු හරි කෙනෙක් රට යන්න බලාපොරොත්තු වෙනවා. මිනිස්සෙක් මොන රටේ හිටියත් ඒ මිනිසයාට ගෙයක් තියෙන්න ඕනේ. ඉන්න වැටිලා ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බේසික් නීඩ්ස් වලට ගෙයක් ඉන්න තැනක් අනිවාර්යෙන්ම අයිති වෙනවා. ඊළඟට කන්න තියෙන්න ඕනේ. කන්නයි ඉන්නයි තියෙන්න ඕනේ.
ඔන්න ඔය අවශ්‍යතා දෙක නැතුව මොන රටේවත් ජීවත් වෙන්න විදියක් නැහැ. එහෙමනම් මෙන්න මේ අවශ්‍යතා දෙක සම්පූර්ණ කරගෙන මේ කැනඩාවේ ජීවත් වෙන්න කොච්චර අපහසුද අමාරුද කියලා අපි දැන් හොයලා බලමු. මේ තියෙන්නේ කැනඩාවේ නිවාසවල මිල ගණන්. මේ බලන්න. මේ ගරාජ් 3 තියෙනේව තියෙනවා. ගරාජ් 2 තියෙනේව තියෙනවා. ඉතින් මෙතන නෑ සිංගල් ගරාජ් එකක්වත්. මේ තියෙන්නේ කැනඩාවේ නිවාසවල මිල ගණන්. අපි මේ තරම් ලොකුවට හිතන්නේ නැතුව අඩුම තරමේ සිංගල් ගරාජ් එකක් තියෙන ගේකටවත් යන්න ඕනේනේ. එතකොට සිංගල් ගරාජ් එකක් තියෙන ගෙයක් මේ ඔය ඉදිරියෙන් පේන ගෙවල් එක ගරාජ් එකයි තියෙන්නේ. මේ ගෙයක් අඩුම ඩොලර් ලක්ෂ 10ක් වෙනවා. අඩුම ඩොලර් ලක්ෂ 10ක් වෙනවා. ඊට වඩා වැඩි නෑ. දැන් අපි ලක්ෂ 10ක් කියලා හිතලා ගණන් හදන්න බලමු. කොච්චරක් මිනිස්සෙකුට මාසෙකට වියදම් වෙනවද කියලා අවම ගාන අපි දැන් බලමු. ඉතින් අඩුම තරමේ තමන්ගේ ප්‍රයිවසි එක තියාගෙන, ඒ කියන්නේ පාඩුවේ තමන්ගේ හතර මායිම තියාගෙන ගෙදරක ඉන්නවනම් අඩුම තරමේ මේ වගේ සිංගල් ගරාජ් තියෙන, ඒ කියන්නේ එක ගරාජ් එකයි තියෙන්නේ මේ ගෙවල් වලට. අන්න ඒ වගේ සයිස් එකේ ගෙයක්වත් අපි ගන්න එපා අඩුම තරමේ මේ රටකට ආවනම්. එතකොට මේ ගෙයක් වෙනවා ඩොලර් ලක්ෂ 10ක්. එතනින් එහා වැඩි මිසක් අඩු නැහැ. මේ 2026 යන මිල ගණන්. ඉතින් ඩොලර් ලක්ෂ 10ක් බැංක් ලෝන් එකක් අවුරුදු 35කට අරගෙන ගෙවන විදිය ගැන තමයි දැන් අපි බලන්න ඕනේ. අඩුම තරමේ මේ වගේ සයිස් එකේ ගයක් ගත්තොත් කොහොමද ගේම් එක ගහන්නේ කියලා. දැන් මේ තියෙන්නේ ගෙදරක් ඩොලර් ලක්ෂ 10ට ගත්තොත් මාසෙකට යා මෝගේජ් එක හැටියට, ඒ කියන්නේ මාසෙකට ගෙදරට බැංකුවෙන් ණය දුන්නාන් පස්සේ ගේ ගන්න මාසෙකට එයා ගෙට අවම ඩොලර් 5000ක් දාන්න ඕනි අර බැංකුවේ ණය පියවන්න. මාසෙකට ඩොලර් 5000ක් දාන්න ඕනි. මේ වගේ රටක කාර් එකක් නැතුව ඉන්න බෑ. කාර් එකේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ ඩොලර් 300ක් යනවා. කාර් එකේ නඩත්තුවට අවම ඩොලර් 200ක් යනවා. ඔයිල් මාරු කරන්න ඕනේ, පෙට්‍රල් ගහන්න ඕනේ. මම මේ කියන්නේ අවම මිල. අවම මිල. එතකොට කෑම සඳහා ඩොලර් 200ක් යනවා. මේ ඩොලර් 200 ඇතුලේ ටෙලිෆෝන් එකක් තියෙන්න ඕනේ. ටෙලිෆෝන් ගාස්තුත් ඇතුළත් කරලා ඩොලර් 200ක් යනවා. එතකොට මේ එක පුද්ගලයෙකුට 5700ක් අවම වියදම් කරන්න වෙනවා. දැන් අපි හිතමු වයිෆුත් ඉන්නවා. දැන් වයිෆුත් ඇවිදින් ඉන්නවා. ඒ ගෙදරම තමයි ඉන්නේ. වයිෆුත් ඉන්නේ ගෙදර. එතකොට වයිෆ්ගේ කාර් එකක් ඕනේ. ඒකට 300යි. කාර් එකේ ඉන්ෂුරන්ස් එකට, කාර් එකේ නඩත්තුවට 200යි. කෑම සඳහා 200යි. වයිෆ්ගේ වියදම මෙහි ජීවත් වෙන්න ඩොලර් 700ක් යනවා. එතකොට මේ දෙකේම එකතුව ගත්තොත් 5700යි මේ 700යි එකතු වුණාම 6400ක් ඕනේ අවම වියදම දෙන්න හම්බ කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. දැන් ඉතින් මේ 6700 හොයන්න එපා. පැයකට ඩොලර් 17ක් තමයි දැන් ගෙවන්නේ. නමුත් මම එහෙම අවතක්සේරු කරන්නේ නැතුව අපි හිතමු හොඳ ජොබ් එකක් තියෙනවා. පැයට ඩොලර් 25ක් විතර ගෙවන කියලා. ඉතින් පඩිය ගන්නකොටම ටැක්ස් එක කැපිලා යනවා 113යි. එතකොට අතට හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 20ක් කියලා හිතමු. සාධාරණයිනේ. එතකොට ඩොලර් 20ක් නම් පැය 40ක් මාසෙට වැඩ කරනවා නම් සතියකට පැය 40ක් වැඩ කරනවා නම්
ඒ වගේ 4 ගුණයක් මාසෙකට හොයනවා. ඒ කියන්නේ සතියකට යා ඩොලර් 800ක් හොයනවා. 2 4 8යි 0.2 800ක් ඩොලර් හොයනවා. 800 මාසෙකින් වැඩි කරාම 3200ක් මෙයා ඩොලර් හොයනවා. අපි හිතමු වයිෆුත් ඒ වගේම හොඳයි ටැලන්ට් හොඳ ජොබ් එකක් තියෙනවා. එයාටත් උපරිම හොයන්න පුළුවන් 3200 නේනම්. හස්බන්ඩ්ුයි වයිෆුයි එක වගේ වැඩ කරන දෙන්නේ. හොඳයි. දෙන්නම හොයන්න පුළුවන් 6400යි. බලන්න මේ හොඳ ජොබ් එකක් තියෙනවා නම් තමයි. එහෙම නැත්නම් පැයට 17යි අතට 15යි හම්බ වෙන්නේ. එහෙම හොඳ ජොබ් එකක් තිබිලත් අපිට මේ දෙක සමානයි. මේ අතට කීයක්වත් ඉතුරු වෙලා නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මේක ටිකක් හරි ඉතුරු කරගන්න නම් අපිට අඩු කරන්න වෙන්නේ කෑම කන එක විතරනේ. මේවා මුකුත් අනිත් ඒවා අඩු කරන්න බිදියන්නේ නැහැ. ඉන්ෂුරන්ස් අඩු කරන්න බෑ. කාර් එකට පෙට්‍රල් ගහන එක අඩු කරන්න බෑ. අඩු කරන්න එකම දේ තියෙන්නේ කන බොන එක අඩු කරන එක විතරයි. කෙනෙකුට කියන්න පුළුවන් තව පාර්ට් ටයිම් එකක් අදිනවනේ. තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ කියලා. ඔව් එහෙම කරන්න පුළුවන්. ඒකත් අවුරුදු 35ක්ම කරන්න ඕනේ ගෙට ගෙවලා ඉවර වෙනකම්. ඊට අමතරව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා කියලා කියන්නේ ගියක් ලස්සන ගියක් මිල දීලා අරගෙන කම්පැනි ජීවත් වෙනවා කියන එකයි. දවසට පැය 16ක් කොහේ හරි කම්පැනි වල ජීවත් වෙනකොට ගෙදර ගත්ත කී තේරුම මොකද්ද? මෙහෙම මිනිස්සෙකුට ජීවත් වෙන්න මේ එතකොට අවුරුදු 30න් ගයක් ගත්තොත් ඔයාගේ වයස අවුරුදු 30න් ගයක් ගත්තොත් තව අවුරුදු 35ක් මේ ගෙට ගෙවන්න ඕනි. අර ගහේ බැඳගත්ත හරක වගේ හැම මාසෙම ගෙවන්න ඕනි. අසංකල් ඉවරයි මේ වෙනකොට. එතකොට අවුරුදු 65 වෙනකන් එක දිගට ගෙවන්න ඕනි. හැබැයි ඉතින් මේ අතරතුර ලෙඩ වෙන ඒවට ලෙඩ නොවී ඉන්න ඕනි. ලෙඩ වෙන ඒවට ඩෙන්ටල් එකට දත් සුද්ධ කරගන්න මේවට වියදම් වෙන්න ඕනි. වියදම් වෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතෙනවාද ලේසි ජීවිතයක් තියෙනවා කියලා කැනඩාවේ? නෑ. මේ වගේම තමයි වෙනත් රටක වුණත් ඔයාලා මිනිමම් පඩිය කීයද කියලා හොයලා ගෙදරක අවම මිල ඔය සාමාන්‍ය ඒ කියන්නේ නගරවද නෙමෙයි ගම්බදත් නෙමෙයි සාමාන්‍ය තැනක ගෙදරක මිලත් හොයලා මෙන්න මේ වගේ ගණන් හදලා බලන්න ඔයාලට ඒ රටවල් වල ජීවිතයක් තියෙනවද කියලා. එහෙම හිතලා ඕනි රට යන්න. ඉතින් දැන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් උඹ දැන් රටට වෙලා ඉන්නේ ඇයි? උඹ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එක එක්කෙනාගේ හැකියාවන් වෙනස්. එකිනෙකාගේ හැකියාවන් වෙනස්. මම ලංකාවේ ඉන්නකොටත් කරපු නැති දෙයක් නැහැ. ජොබ් එකක් තිබුණත් මඤ්ඤොක්ක කොළවට පටවනෝ, අයිස් පැකට් ගානෝ, ඊළඟට සීනි පැකට් ගානෝ, ටියුෂන් කරනවා. කරන්නේ නැති කෙලියක් නැහැ. මෙහෙත් එහෙමම තමයි. ඒ නිසා එහි වගේ දේවල් හැමෝටම කරන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ ගේම් එක ගහගෙන යනවා. සමහර විට මම බලොත් අපේ ගෙදර ආර්ථිකේ සීරෝ වෙනවා. ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද තව අවුරුදු මගේ ගෙදරට තව අවුරුදු 13ක් ගෙවන්න තියෙනවා. ඒ නිසා ලේසි නෑ ගේම් එක කරගෙන යන්න. මේක තමයි ඇත්තටම හංගන්න නැතුව කැනඩාවේ ජීවත් වෙනකොට තියෙන වියදම. මේ වගේම තමයි අනිත් රටවල් වලත් වියදම. මම මගේ සහෝදරයාගේ දුවයි සහ එයාගේ බැඳපු ඒ කියන්නේ බෑනයි IELTS ගොඩ දාගෙන මේ කැනඩාවට ඉගෙන ගන්න ඇවිදින්න PR එක ගන්න උත්සාහ කරා. මම ඒගොල්ලන්ට මේ අද ඔයාලට මේ YouTube එකේ කියන විස්තරේම කරා. මොකද ඒගොල්ලන්ට ගෙවල් දොරවල් තියෙනවා. පොඩි ව්‍යාපාර තියෙනවා.
අර බැඳපු කොල්ලා ඉංජිනියර් කෙනෙක්. ටයිල් කඩයක් තියෙනවා. තේ වත්තක් තියෙනවා. ඉතින් මම කිව්වා ඔයාලට මේ YouTube එකේ අද දාන විස්තරය කියලා ඕගොල්ලෝ තීරණය කරන්න. ඔයාලට මෙහෙට ඇවිදින්න ඉන්නවද නැත්නම් ඔන්න ඔය ලංකාවෙම ඉන්නවද කියලා. එතකොට ඔයාලා එන්න තීරණය කරනවා නම් ඕනෑම රටකට යන්න තීරණය කරනවා නම් එකිනෙකාගේ අධ්‍යාපන පසුබිම හැකියාව සහ එකිනෙකාගේ ආර්ථික තත්ත්වයන් වෙනස්. ඒ අනුව මට කියන්න හැකියාවක් නැහැ රට යන්න එපා කියලා. ඔයාලා කිරලා මැනලා බලලා රට යන්න. රට ගිහිල්ලා දැන් ලංකාව හොඳ නෑම කියලා හිතනවා නම් මේ වගේ ගණන් හදලා බලලා යන්න. නමුත් හරියට තේරුම් අරගෙන යන්න. මම මේ කැනඩාවට ආවේ මේ වගේ ගණන් බලලා නෙමෙයි. මට එහෙම දැනුමක් තිබුණෙත් නෑ. ඔහේ අයාලේ ඇවිදින්න වැටිලා කොහොම හරි අර ජානවලම මොනා හරි කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා ගොඩ දාගත්තා. බොහෝ දෙනෙක් මෙහි ජීවත් වෙනෝ නෙමෙයි ජීවත් වෙන්න දඟලනවා. අවසාන වශයෙන් මම මෙන්න මේ අවවාදය දෙන්න ඕන. මොන රටකට ගියත් තමන් හිටපු රටත් එක්ක ඒ රට සංසන්දනය කරන්න යන්න එපා. අපි උදාහරණයක් ගමු. දැන් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳලා සිංගප්පූරු යනවා පදිංචියට. සිංගප්පූරුවට පදිංචියට ගිය වෙලාවෙ ඉඳලා ලංකාවයි සිංගප්පූරුවයි සංසන්දනය කරන්න හදනවා. සංසන්දනය කරන්න බෑ. තව රටක් එක්ක සංසන්දනය කරන්න බෑ. ගොනයි වීමයි සංසන්දනය කරන්න හදනවා වගේ තමන් අමාරු වැටෙනවා. මොකද එහෙම වෙනකොට වෙන්නේ සංසන්දනය කරන්න ගත්තොත් රටවල් දෙක වෙන්නේ අර දෙපොලේ මගුල් දාට බල්ලා බඩගින්න කියලා කතාවක් තියෙනවා. ගෙවල් දෙකේම මගුල් දවසට අර ගෙදරින් හිතනවා බල්ලට කන්න දෙන්නේ නැති කියලා. අනිත් මගුල් ගෙදරින් හිතනවා අර ගෙදර කන්න දෙන්නේ නැති බල්ලට කියලා. ගෙවල් දෙකේම රජට මගුල් ඒ වුණාට බල්ලා බඩගින්න. අන්න ඒ වගේ ඔයාගේ ජීවිතෙත් මන් මුලාවී පාර සොයාගින් අසරක් අසමින් යන ගමනේ මන් මුලාවුන් සමනලියක ගිනි පාර අසා තිබුණේ මන් මුලා වෙනවා. ඉතින් ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. සැමටම සුබ දවසක්.